හෙලෝ යාළුවනේ ඔයාලා කවුරුත් පිළිගන්නවා ට්‍රැවලින් ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ මාතරට ඇවිල්ලා ඉන්නේ. මාතර හරියටම ඉන්නේ අපි මාතර නූපේ හන්දිය. ඒ කියන්නේ මාතර ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 2ක් විතර මාතර ගාල්ල පාරේ එන්න ඕන මේ නූපේ හන්දියට එන්න. ඉතින් අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඔයාලා අද බොහොම සුන්දර තැනකට එක්ක යන්න හදන්නේ. ඔයාලා මාතර කියලා ඔයාලට වචනේ අහුණ ගමන් ඔයාලා ගොඩක් අය දන්නවත් ඇති මාතර තියෙන සුන්දරම වෙරළ තීරයට තමයි ඔයාලා දෙක් කියන්න හදන්නේ අපි. ඉතින් මොකක්ද කියලා ඔයාලා මතක් කරනවා නම් ඉතින් මේ පොල් හේන මුහුදු තීරයට තමයි ඔයාලා එක්ක යන්න හදන්නේ. ඉතින් අපිත් එක්ක යමු. අපි දැන් මේ මාතර නූපේ හන්දියේ ඉන්නේ. අපි ඔහම යමු. එතෙන්ට ගිහලා බලමු මොන වගේ තැනක්ද මේ පොල් හේන මුහුදු තීරය කියන්නේ සහ කොච්චර සුන්දර තැනක්ද කියලා අපි ගිහිල්ලාම බලමු. ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ අපි ඔයාලා එක්කන් එනවලු S එකට. ඉතින් අපි දැන් මේ ඉන්නේ මාතර කොල්ලේන මුහුදු තීරේ. ඉතින් අපි අර ඔයාලගේ වීඩියෝ එක පටන් ගත්ත තැන ඉඳන් තවත් කිලෝමීටර් 2ක් ගෙවාගෙන ඔයාලට වීඩියෝ එකෙන් ඔයාලා දකින්න ඇති අපි ආව පාර. ඉතින් ඒක ගෙවාගෙන මේ ලස්සන මුහුදු තීරේ ආසන්නයට අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති කොහොමයක් මේ විදේශ සංචාරකයෝ සහ දේශීය විදේශීය බොහොමයක් සංචාරකයෝ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ඉතින් බොහොම සුන්දර වෙරළ තීරයක් ඔයාලට පේනවා. ඉතින් ඔයාලට ඇවිල්ලා බාල මහලු වැඩිහිටි වෙනසකින් තොරව ඇවිල්ලා මෙතෙන්ට විනෝද වෙලා යන්න පුළුවන්. බොහොම ලස්සන බීච් එකක් විදියට ඔයාලට මෙතන පෙන්වන්න පුළුවන් මාතර කොල්ලේන මුහුදු තීරය. ඉතින් අදත් මේ කියන්නේ වීකෙන්ඩ් දෙකක් නිවාඩු දිනයක් නිසා වෙන්න ඕන බොහෝ පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම මේ හරිය වලට පේනවා ඇති බොහෝමයක් විදේශීය සංචාරකින් දැන් මෙතෙන්ට එනවා අපිට පේන්න තියෙනවා. ඉතර නම් මෙච්චර ප්‍රමාණයක් ආවේ නැහැ. නමුත් දැන් බොහෝමයක් විදේශ සංචාරකින් ඇවිල්ලා මේ ඒරියා එක දිගටම ඉන්නවට පේනවා ඇති. බොහොම ලස්සනයි දැන් මේ වෙරළ තීරයත් බොහොම පිරිසිදු විදිහට පේන්න තියෙනවා. ඔයාලට ඇවිල්ලා මේ ස්ථානයට ඇවිල්ලා මේ සුන්දරත්වයේ විඳලා ඔයාලට යන්න පුළුවන් හැකියාව තියෙනවා. යාළුවනේ අපිත් බෑලා හොඳට නාගත්තා. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති දැන් නම් ටිකක් හවස් වෙලා ටිකක් මේ හරියට අඳුර වැටලා තියෙන වෙලාවක්. ඒත් බලන්න ඔයාලට හොඳට පේනවා ඇති බැලුවොත් මේ දේශීය විදේශීය සංචාරකයෝ බොහෝමයක් මේ ටිකේ තාමත් රැඳිලා ඉන්නවා මෙච්චර අවශ්‍ය වෙලත්. මොකද මේ ඒ තරම් සුන්දරත්වයක් හවසට ඇත්තටම මේ අපි මේ හරියට එනකොට 3 විතර වුණා. ඉතින් අපිත්
පැය 3ක් විතර බහැලා ඉඳියා. ඉතින් මේ ඔයාලට පේනවා ඇති මේ හවස් වෙනකොට තවත් ලස්සනයි සුන්දරයි මේ හරිය. දැන් ටිකට කලින් නම් අර ඉර බැසගෙන යන දර්ශනය මෙන්න මේ පැත්තෙන් පෙනුණා. දැන් නම් ඒක පේන්නේ නැහැ වලාකුළකට වැහිලා තියෙන්නේ. ඉතින් මේ තාමත් ඔයාලට පේනවා ඇති මේ බහැලා ඉන්න අය බොහෝමයක් ඉන්නවා තාමත්. ඉතින් දැන් වෙලාව 6:30යි වෙලාව. ඉතින් දේශීය විදේශීය සංචාරකයෝ තාමත් බොහෝමයක් මෙතන පිරීලා ඉන්නවා. ඉතින් යාලට බොහෝමයක් අයට යන්න හිතෙන්නේ නැහැ. මොකද මෙතන ඒ තරම් සුන්දරත්වයක් තියෙන්නේ. ඉතින් මාතර කියලා කිව්වොත් ගොඩක් අයට අමතක නොවන තැනක් තමයි මේ මාතර පොල්හෙන බීච් එක කියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මාතර පැත්තට ආවොත් අමතක කරන්න එපා මෙතෙන්ට ඇවිල්ලා යන්න. ඉතින් ඔයාලට කුඩා ඕන කෙනෙක්ට එන්න පුළුවන් තැනක් විදිහට මෙතන හඳුන්වන්න පුළුවන් පොල්හෙන බීච් කියන එක. ඉතින් අපි දැක්ක ඇත්තටම ගොඩක් මේ ඇත්තටම පවුල් පිටින් ඇවිල්ලා ඉඳිය ගොඩක් අය කුඩා ළමුන් එක්ක. ඒ නිසා මේ අර ඕන කෙනෙක්ට ඇවිල්ලා ආරක්ෂිතව ඇවිල්ලා නාලක් කරලා ඒ දවස් විනෝද වෙලා ගත කරලා යන්න පුළුවන් තැනක්. හිතනවා මේ ඔයාලට මේ vlog එකත් enjoy කරන්න ඇති සහ මේ place එක ගැන ඔයාලා විස්තර දැනගන්න ඇති. එහෙනම් මේ vlog එක මෙතන අවසන් කරනවා. ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ vlogs මේ වගේ ලස්සන තැන් වලට ගිහිල්ලා ගොඩක් videos ගේන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ channel මේ video එක හොඳයි like කරන්න. ඔයාලට මොනවද කියන දේ නම් අනිවාර්යයෙන්ම comment එකක් දාගෙන යන්න. තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification එක on කරලා තියාගන්න. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේ වීඩියෝ එකත් එක්ක මෙච්චරම